සිලින්ඩරයක් තෝරා ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය. හයිඩ්‍රොලික් පද්ධතිවල කරන වැඩේ ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් සිලින්ඩර් වර්ග කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක වෙන්නේ සිංගල් ඇක්ෂන් සිලින්ඩර්. මෙම සිංගල් ඇක්ෂන් සිලින්ඩර් බොහෝ විට භාවිතා කරන්නේ වාහන ඔසවන ජැක්, ඒ වගේම කාර්මික අංශයේ භාවිතා වන ටේබල්, තව නොයෙකුත් ටූල් වර්ගවලටද මේ සිංගල් ඇක්ෂන් සිලින්ඩර් යොදා ගන්නවා. මේ ක්‍රියා කරන්නේ ඉදිරියට යෑමේ බලය හයිඩ්‍රොලික් ඔයිල් වලින් ලබා දෙන අතර සිලින්ඩරේ ඇකිලීමට ස්ප්‍රීන් එකක් භාවිතා කරනවා. තවද ඒ ස්ප්‍රීන් එකට අමතරව එම වැඩ කොටසේ බරද පහත් වීම සඳහා යොදා ගන්නවා. ඊළඟ සිලින්ඩර් වර්ගය වෙන්නේ ඩබල් ඇක්ෂන් සිලින්ඩර්. බොහොමයක්ම කර්මාන්ත ශාලාවල වැඩිපුරම යොදාගන්නේ මේ ඩබල් ඇක්ෂන් සිලින්ඩර්. ඒ වගේම යන්ත්‍ර උපකරණවල ක්‍රියාකාරීත්වයටද මේ ඩබල් ඇක්ෂන් සිලින්ඩර් යොදා ගන්නවා. තුන්වෙනි ක්‍රමය වෙන්නේ රෑම් ටයිප් සිලින්ඩර්. ඔබ මේ රූප සටහන හොඳින් බලන්න. මෙම රෑම් ටයිප් සිලින්ඩර් බොහෝ විට යොදාගන්නේ කර්මාන්ත ශාලාවල. විශාල ලෝඩ් එකක් පාලනය කිරීම සඳහා මේ රෑම් ටයිප් සිලින්ඩර් බොහෝ කොටම යොදා ගන්නවා. මෙම සිලින්ඩරේ පිස්ටන් එකක් පිහිටලා නැහැ. ඒ වෙනුවට තියෙන රෑම් එක. මේ රූප සටහනේ ඇති ආකාරයට ඒ සිලින්ඩරයට ඔයිල් ලබා දෙන්නේ මෙම ආකාරයට. එහිදී සිලින්ඩරයට පුරවන ඔයිල් එළියට නොයන ආකාරයට ඉහළ කොටසේ ලෝඩ් සීල් සහ ඩක් සීල් පිහිටවලා තියෙනවා. ඊට අමතරව පිස්ටන් සීල් කියලා කොටසක් මෙහි සඳහන් වෙන්නේ නැහැ. මෙය පහත් වෙන්නේ මෙම සිලින්ඩරේ බර උපයෝගී කරගෙනයි. එම බරට අමතරව අපි කරන ක්‍රියාවේ වැඩ කොටසේ බරත් උපයෝගී කරගන්නවා. අපි ඉදිරියේදී මේ රෑම් සිලින්ඩර් භාවිතා කරලා වැඩ කරන පරිපත නිර්මාණය සර්කිට් අඳින්නත් බලාපොරොත්තු වෙනවා. හතරවෙනි සිලින්ඩර් වර්ගය තමයි ටෙලෙස්කොපික් සිලින්ඩර්. මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ ඉතා අඩු ඉඩක වැඩි දිගකින් යුතු ක්‍රියාකාරීත්වයක් ඇති සිලින්ඩරයක් පිහිටවීමට හැකිවීමයි. මේ කුඩා සිලින්ඩරයක් වුවත් වැඩි දුරක් දික් කිරීමට හැකිවන ආකාරයෙන් සකසා තියෙනවා. මේ රූප සටහනේ ආකාරයට ඔබට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. කේක ආකාරයෙන් පිහිටවලා තියෙන සිලින්ඩර් කිහිපයක් එකතු කරගෙන තමයි මේ සිලින්ඩරය නිර්මාණය කරලා තියෙන්නේ. මේ තමයි ට්‍රැක්ටර් වල, ටිපර් වල භාවිතාවට යොදාගෙන තියෙන්නේ. තවද හයිඩ්‍රොලික් සිලින්ඩර් නිෂ්පාදනය අනුව තවත් වර්ග දෙකක් දකින්නට පුළුවන්. එකක් තමයි ටයි රොඩ් කියන ක්‍රමය. අනිත් එක තමයි වෙල්ඩඩ් බොඩි කියන සිලින්ඩර් ක්‍රමය. ටයි රොඩ් සිලින්ඩර් ක්‍රමේදී සිලින්ඩරේ දෙපස ඇති එන් කැප්ස් දෙක සම්බන්ධ කරලා තියෙන රොඩ් එකකින්. අපි එය බොහෝ විට හඳුන්වන්නේ ස්ටඩ් වලින් කියලා. මෙය බොහෝ විට කර්මාන්ත ශාලාවල යොදා ගන්නා සිලින්ඩර් වර්ගයක්. මෙය නඩත්තු කිරීමට ඉතාමත් පහසුයි. දෙවෙනි ක්‍රමය වෙන්නේ වෙල්ඩඩ් බොඩි. මෙහි එන්ඩ් එක වෙල්ඩින් කර සාදා ඇති අතර ඉදිරිපස සීල් පිහිටවා ඇති කොටස බොහෝ විට ට්‍රෙඩ් එකකින් තමයි සමන්විත වෙන්නේ. එම සිලින්ඩර් ඉතාමත්ම ශක්තිමත් වන අතර සීමිත ඉඩක හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. මෙම වර්ගය තමයි බොහෝ කොටම වාහනවල යොදාගෙන තියෙන්නේ. අපි සිලින්ඩර් ගැන කතා කරද්දී ප්‍රධානම කොටස් තුනක් ගැන කතා කරන්න වෙනවා. ඒ පළවෙනි කොටස තමයි අපේක්ෂිත බලය. අපි සිලින්ඩරයක් යොදාගන්නේ යම්කිසි වැඩක් කර ගැනීමටයි. වැඩක් පහසු කර ගැනීමට. අපි ඒ කරන්න යන වැඩේ අපිට අවශ්‍ය කරන ලෝඩ් එකක් තියෙනවා. යම්කිසි බරක්. අපි එය හඳුන්වනවා අපිට අවශ්‍ය කරන බලය කියලා. අපි ඒ බලය මනිනු ලබන්නේ කිලෝග්‍රෑම් සහ ටොන් වලින්. අපි පද්ධතිය නිර්මාණය කිරීමේදී අපේ අවශ්‍යතාවය වෙන්නේ මෙයයි. දෙවෙනි එක තමයි පද්ධති පීඩනය. අපේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන බලයට සරිලන ආකාරයට ගොඩනැගෙන අනෙකුත් ප්‍රධානම දෙය තමයි පීඩනය කියලා හඳුන්වන්නේ. අපි මෙය බාර් සහ PSI වලින් හඳුන්වනවා. අපේ අවශ්‍ය කරන බලය සහ පීඩනයට අනුව තමයි සිලින්ඩරේ ඩයමීටරේ තීරණය වෙන්නේ. මෙහිදී අපි කරන්න යන වැඩේ කිලෝ ගාන සහ ටොන් ගාන අනුව අපි බලාපොරොත්තු වෙන පරිපතයට නිශ්චිත කරගන්නා වූ පීඩනය මත අපිට සිලින්ඩරේ ඩයමීටරේ කොපමණද කියලා හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිශ්චිත සිලින්ඩරයක් තියෙනවා නම් ඒ සිලින්ඩරේ ඩයමීටරය ගණනය කර අපේ වැඩේට සරිලන පීඩනය සොයා ගන්නත් පුළුවන්. මෙහිදී මේ පාඩම පොදුවේ කියලා දෙන නිසා අපි බොහෝ විට භාවිතා කරන ක්‍රමය මම ඔබට කියන්නම්. මෙහිදී අපේ පරිපතේ නිර්මාණය කිරීමට ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. අපගේ ලෝඩ් එක, ඒට අදාළ පීඩනය සහ පිස්ටන් ඩයමීටර් එක. ඒ කියන්නේ ඒරියා එක. අපි දැන් කතා කරන්නේ සිලින්ඩර් ඩයමීටරය සොයා ගන්නා ආකාරයයි. මෙහිදී අපිට දත්ත දෙකක් නිශ්චිතවම තහවුරු කරගන්න වෙනවා. මෙහිදී මූලික වෙන්නේ අපි මුලින් කතා කරපු ආකාරයටම අපිට උවමනා කරන අපි කරන්න යන වැඩේ සහ ඒ වැඩේට අවශ්‍ය වෙන ලෝඩ් එක තීරණය කර ගැනීමයි. එනම් කිලෝ ගාන සහ අවශ්‍ය ටොන් ගාන. එයිනුත් ඉතුරු වෙන දත්ත දෙකෙන් එකක් අපි සනාථ කරගන්න ඕන. එහෙමනම් අපිට අවශ්‍ය වෙන බලය
දැන් නිශ්චිත කරගෙන තියෙනවා. ඉතුරු කරුණු දෙක වන පීඩනය සහ සිලින්ඩර් පරිමාණය යන දෙකෙන් එකක් අපි නිශ්චිත කරගන්න ඕන. මෙහිදී අපිට පීඩනය තෝරා ගැනීම ඉතාමත් පහසුයි. මෙහිදී පරිපථ නිර්මාණය කිරීමේදී අපිට පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් පීඩනයක් තියෙනවා. අපි ඒ විදිහට පීඩනය යොදාගත්තොත් අපිට ගොඩක් ලේසි වෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වොත් බාර් 50 සහ 200 කියන පීඩන පරාසයේ පරිපථ නිර්මාණය කිරීම ඉතාමත් පහසු වෙනවා. එහෙනම් අපේ ගණනය කිරීමට අවශ්‍ය කරන බලය, ඒ කියන්නේ F, අපි තෝරා ගන්නා පීඩනය P දැන් අප සතුව තියෙනවා. එහෙනම් අපිට දැන් සිලින්ඩරය සෙවීමේ ගණනය කිරීම මෙතනින් ආරම්භ කරන්න පුළුවන්. මෙම ගණනය කිරීමට ප්‍රධානම වෙන කරුණු තුනක් තියෙනවා. ඒරියා එක කියන්නේ A, අපි සොයා ගන්න හදන බලය F ලෙසද, අපි සම්මත කරගත්ත පීඩනය P ලෙසද අපි හඳුන්වනවා. එහෙමනම් මේ සූත්‍රයට අනුව අපිට සොයා ගැනීමට තිබෙන සිලින්ඩර් ඒරියා එක සමානයි බලය බෙදීම පීඩනය කියන සූත්‍රය තමයි උපයෝගී කරගන්නේ. A සමානයි F බෙදීම P. මෙහි මිනුම් ඒකක ලෙස සිලින්ඩර් ඒරියා එක, ඒ කියන්නේ A වලට වර්ග සෙන්ටිමීටර් හෝ වර්ග මිලිමීටර යොදා ගන්නවා. බලයට කියන්නේ F කිලෝග්‍රෑම් හෝ නිව්ටන් භාවිතා කරන්නේ. පීඩනයට කියන්නේ P බාර් හෝ PSI තමයි භාවිතා කරන්නේ. අපගේ ගණනය කිරීමට අපි උදාහරණයක් අරන් බලමු. අපේ ගණනය කිරීමට අපගේ මේ උදාහරණය අනුව අවශ්‍ය බලය F කිලෝ 7850ක්, ඒ කියන්නේ ටොන් 7.85ක් ලෙසද අපි තෝරාගෙන ඇති පීඩනය බාර් 200ක් ලෙසද තමයි තියෙන්නේ. එහෙමනම් අපිට සොයා ගැනීමට අවශ්‍ය වන්නේ A පිස්ටන් ඩයමීටර එක. එනම් ඒරියා එක. අපි එහෙනම් ගණනය කිරීම ආරම්භ කරමු. ප්‍රායෝගික ගණනය කිරීම. සිලින්ඩරය, ඒ කියන්නේ අපි සොයා ගැනීමට බලාපොරොත්තු වෙන A සහ අපේ බලය, ඒ කියන්නේ F බෙදීම P කියන සූත්‍රය තමයි භාවිතා කරන්නේ. අපි එහෙනම් ගණනය කිරීම ආරම්භ කරමු. එහෙමනම් ගණනය කිරීමට අපි අදාළ දත්ත ආදේශ කර බලමු. බලයට කිලෝ 1850කුත් පීඩනයට බාර් 200ත් අපි සූත්‍රයට ආදේශ කරලා තියෙන්නේ. එවිට 7850 200න් බෙදා 10න් වැඩි කිරීමේදී අපිට පිළිතුර හැටියට ලැබෙන්නේ වර්ග සෙන්ටිමීටර් 29.25ක් ලෙසයි. සිලින්ඩරේ ඩයමීටරේ සොයා ගන්න ඕන. අපිට ලැබිලා තියෙන්නේ සිලින්ඩරේ වර්ගඵලයයි. දැන් අපි ඒ වර්ගඵලය සිලින්ඩරේ බෝර් එකේ ඩයමීටරය සොයා ගැනීම සඳහා භාවිතා කරන්න ඕන. අපි මෙහිදී D කියලා භාවිතා කරන්නේ ඩයමීටරය. ඒ කියන්නේ විස්කම්භය. මෙහිදී සූත්‍රය වෙන්නේ D සමානයි 4 වැඩි කිරීම A බෙදීම 5 වල වර්ගමූලයයි. අපි එහෙනම් දත්ත ආදේශ කර අපගේ ඩයමීටරය සොයාගනිමු. මෙහිදී අපේ වර්ගඵලය වුණේ එනම් A 39.25යි 5 කියලා හඳුන්වන්නේ 3.141.59 කියන අගය. අපි මේ සූත්‍රයට ආදේශ කර බලමු. මෙහිදී 4 39.25න් වැඩි කරාම වර්ග සෙන්ටිමීටර් 157ක් ලැබෙනවා. අපි දෙවන පියවර හැටියට ඒ 157 බෙදෙනවා 5 වලින්. ඒ කියන්නේ 5 කියන්නේ 3.14159. එවිට අපිට පිළිතුර ලැබෙනවා වර්ග සෙන්ටිමීටර් 50. අපේ තුන්වන පියවර වෙන්නේ ඒ 50 කියන එකේ වර්ගමූලය සෙවීමයි. එවිට අපිට පිළිතුර ලැබෙනවා 7.07 සෙන්ටිමීටර්. එහෙමනම් අපේ අවසාන පිළිතුර වෙන්නේ සෙන්ටිමීටර් 7.07ක් ලෙසයි. අපි සිලින්ඩරයක් තෝරා ගැනීමේදී ප්‍රායෝගිකව වෙළඳපොලේ භාවිතා වෙන, ඒ කියන්නේ අපිට වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන් අගයක් ලෙස සෙන්ටිමීටර් 70ක බෝර් සයිස් එකක සිලින්ඩරයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට 70 නැත්නම් 80 කියන මට්ටමේ සිලින්ඩරයක් යොදාගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහිදී වෙළඳපොලේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ මිලිමීටර 80 කියන සිලින්ඩර් වගේ. එම නිසා මිලිමීටර 80 කියන සිලින්ඩරේ යොදාගත්තට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට පරිපථයක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය වන මූලික කරුණු තුනම දැන් අපි සොයා අවසන්. එහිදී අප පාඩම උනේ අද සිලින්ඩර් ගැන කතා කිරීමයි. අපි දැන් සිලින්ඩරේ ඩයමීටරේ සොයා ගැනීම ඉතාමත් හොඳින් ඉගෙන ගත්තා. අපි සිලින්ඩර් ගැන වැඩි දුරටත් තවත් කරුණු ටිකක් සලකා බලමු. අපි එහෙනම් තෝරාගත්ත සිලින්ඩරේ හඳුන්වන්නේ කොහොමද කියලා බලමු. අපි මේ සිලින්ඩරේ හඳුන්වන්නේ 80/45 1000 කියලා. එවිට 80 කියලා හඳුන්වන්නේ සිලින්ඩරේ බෝර් සයිස් එක. ඒ කියන්නේ පිස්ටන් සයිස් එක. 45 කියන්නේ රොඩ් එකේ ඩයමීටර් එක. අපි 1000 කියලා හඳුන්වන්නේ සිලින්ඩර් ස්ට්‍රෝක් එක. ඒ කියන්නේ සිලින්ඩරේ ගමන් කරන දුර. මෙහිදී සිලින්ඩරයක් ගත්තට පස්සේ සිලින්ඩරේ දෙකලවරක් තියෙනවා. ඒ දෙකලවර අපි හඳුන්වනවා හෙඩ් එන්ඩ් එක සහ රොඩ් එන්ඩ් එක කියලා. මෙහිදී හෙඩ් එන්ඩ් එක කියන්නේ
සම්පූර්ණ පිස්ටන් ඒරියා එකයි. ඒ සම්පූර්ණ පිස්ටන් ඒරියා එකට ඔයිල් පීඩනය සම්බන්ධ වීමෙන් අපි ගණනය කරපු බෝර් ඩයමීටරෙන් ලැබෙන උපරිම බලය ලබා ගන්න පුළුවන්. හැබැයි රොඩ් එන්ඩ් එකේදී එහෙම වෙන්නේ නැහැ. එම අපි සොයාගත්ත පිස්ටන් ඩයමීටරය රොඩ් එන්ඩ් එකෙන් අඩු කළා තමයි ඒ පැත්තේ ලබා ගන්න පුළුවන් පීඩනය සොයා ගන්න ඕන. අපි එම පිස්ටන් ඒරියා එක රොඩ් ඒරියා එකෙන් අඩු කරාට පස්සේ අපි එය හඳුන්වන්නේ ඇනියුලස් ඒරියා කියලයි. එහෙමනම් සිලින්ඩරයක් ගත්තට පස්සේ රොඩ් එන්ඩ් එකේදී සම්පූර්ණ බලයත් රොඩ් එක පැත්තට ඇනියුලස් ඒරියා එකට බලපාන බලයක් කියන බල වර්ග දෙකක් තමයි පිහිටවලා තියෙන්නේ. මෙහිදී බලය ගැන කතා කරාම මේදී හાર્ඩ් එන්ඩ් එකේදී තමයි අපිට සිලින්ඩරයෙන් විශාල බලයක් ලැබෙන්නේ. රොඩ් එන්ඩ් එකේදී ලැබෙන්නේ අඩු බලයක්. මෙහිදී පිස්ටන් ඒරියා එක හાર્ඩ් එන්ඩ් එකේ ක්‍රියා කරන සම්පූර්ණ පිස්ටන් ඩයමීටරයම බලයට සම්බන්ධ වෙනවා. එම නිසා වැඩි බලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සිලින්ඩරයේ රොඩ් එක තියෙන පැත්තේ ඇනියුලස් ඒරියා එකේ මා මේ ඔබට පෙන්눔 කරන රූපයේ මේ තියෙන්නේ රොඩ් එකේ ඒරියා එකයි. මේ තියෙන්නේ සම්පූර්ණ පිස්ටන් ඩයමීටර එකයි. මෙහිදී අපි ඇනියුලස් ඒරියා කියලා හඳුන්වන්නේ මේ නිල් පාටින් පෙන්වන කොටස. එම කොටසට විතරයි පීඩනය සම්බන්ධ වෙන්නේ. මේ රතු පාට කොටසේ තියෙන්නේ අපි පිස්ටන් එකක භාවිතා කරන රොඩ් එක. ඒ රොඩ් එක තියෙන නිසා මෙම කොටසට ඔයිල් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එම කොටසෙන් බලයක් නිර්මාණය කරගන්න බෑ. බලය නිර්මාණය වෙන්නේ මේ වටේ තියෙන ඇනියුලස් ඒරියා එකෙන් විතරයි. එය ඔබට ඊටමත් හොඳින්ම තේරුම් ගන්න වෙනවා. මෙය ඔබට ඊටමත් පැහැදිලි වෙන්න මෙම රූප සටහනත් බලන්න. පිස්ටන් ඒරියා එකෙන් රොඩ් ඒරියා එක අඩු කරාට පස්සේ ලැබෙන්නේ ඇනියුලස් ඒරියා එකයි. අපි සිලින්ඩරය තෝරා ගැනීමේදී තවත් කරුණු කිහිපයක් වැදගත් වෙනවා. එයින් ප්‍රධාන වැදගත්ම කරුණ තමයි සිලින්ඩර් ස්ට්‍රෝක් එක. ඒ කියන්නේ සිලින්ඩරේ ගමන් කරන දුර. අපි බලාපොරොත්තු වෙන වැඩ කොටසේ චලනය කිරීමට බලාපොරොත්තු වෙන දුර ප්‍රමාණය. එම දුර තමයි අපි ස්ට්‍රෝක් එක කියලා හඳුන්වන්නේ. එෙහිදී සිලින්ඩරයක් ලබා ගැනීමේදී සිලින්ඩර් ඩයමීටරයට අමතරව වැදගත්ම වෙන කරුණ වෙන්නේ සිලින්ඩර් ස්ට්‍රෝක් එකයි. එහෙමනම් සිලින්ඩරයේ චලනය වෙන දුර දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟට වැදගත්ම කරුණ වෙන්නේ අපි මේ සිලින්ඩරය මවුන්ට් කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සිලින්ඩරය මැෂින් එකට සම්බන්ධ කරන ආකාරය. ඒ කියන්නේ ප්ලාන්ජර් ආකාරයේද පුට් මවුන්ට් ආකාරයටද කියලා ඔබ සැලකිලිමත් වෙන්න ඕන මේ ජැක් එක කොහොමද යන්ත්‍රයට සවි කරන්නේ කියලා. සමහර විට යන්ත්‍රයකට දැනටමත් ඇති සිලින්ඩරයක් නැවත ලබා ගැනීමට නම් ඒ සිලින්ඩරය සම්බන්ධ කරලා තියෙන මවුන්ටින් එක හොඳින් බලාගෙන ඒ ආකාරයෙන් හරියට ඉල්ලුම් කිරීමෙන් ඔබට සිලින්ඩරය ලබා ගන්න පුළුවන්. අනිත් ප්‍රධානම කරුණ වෙන්නේ සිලින්ඩරයට ඔයිල් ඇතුල් වෙන පෝට් එක. මෙම පෝට් එක සම්බන්ධ කරලා තියෙන දිශාව සහ ඒ පෝට් එකට ෆිටින්ග් සම්බන්ධ කරන්නේ කොහොමද? ඒ කියන්නේ ට්‍රෙඩ් මවුන්ට්ද ප්ලාන්ජර් මවුන්ට්ද කියන එක ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. එහෙමනම් අද අපි සිලින්ඩර් ගැන ගොඩක් කරුණු කතා කරා. විශේෂයෙන්ම සිලින්ඩරයේ ඩයමීටරය සොයා ගැනීම ගැන. මම අද කතා කරේ සිලින්ඩර් ගැන ඉතාමත් වැදගත් වෙන කරුණු කිහිපයක්. මෙහිදී මෙම පාඩම ගැන අපගේ පාඩම් මාලාව ගැන නැත්නම් හයිඩ්‍රොලික් සිලින්ඩර් ගැන යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මම ඉල්ලා හිටිනවා ඔබට අපගේ කමෙන්ට් සෙක්ෂන් එකකින් ඔබගේ අදහස කමෙන්ට් කරන්න කියලා. ඒ වගේම ඔබට යම්කිසි කුමන හෝ දැනගැනීමට කරුණක් ඇත්නම් කමෙන්ට් කරන්න. ඒ වගේම හයිඩ්‍රොලික් ගැන දැනුම ලබා ගන්න අපේ හයිඩ්‍රොලික් channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔබ අපගේ channel එක subscribe කළා නැත්නම් අදම subscribe කරන්න.